සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම. අපේ channel එකෙන් හැමදාම ඔයාලට educational content ඉදිරිපත් කරනවා. ඒවා ඔයාලා බලලා ලොකු දැනුමක් ලබා ගන්නවා ඇති කියලා අපි හිතනවා. ඒත් එක්කම ඔයාලා හොඳට කල්පනා කරලා බලන්න ඕන ළමයි මේ මාකට් එකේ අපිට දිනන්න නම් අපේ මයින්ඩ් එක හරියටම තියාගන්න ඕන. මේක අපේ සයිකොලොජි එකත් එක්ක යන මාකට් එකක්. ඒ හින්දා අපි වට හැමදාම කියනවා අඩුම තරමේ මාස 6ක්වත් ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ ඩෙමෝ account එකක් අරගෙන ඩෙමෝ account එකෙත් මාස ගාණක් ප්‍රැක්ටිස් කරලා ඔයාට හොඳ confidence එකක් හැදුනොත් විතරක් ඇත්ත සල්ලි රියල් සල්ලි දාලා මාකට් එකේ එන්ටර් වෙන්න කියලා අපි ඔයාට හැමදාම කියනවා. ඒ විදිහට ඔයාලා මේක කරගෙන යන්න. මොකද නැත්තම් ඔයාලගේ සල්ලි ටික lost වෙන්න පුළුවන්. අපි ඔයාට මේ මාකට් එකේ රියල්ම දේ තමයි කියන්නේ. එහෙම නැත්තම් බොරුවට හොඳට ප්‍රොෆිට් කරන්න පුළුවන් කියලා මාකට් එක අපි ඔයාලව රවට්ටන්නේ නැහැ ළමයි. අනික මේ වීඩියෝ සීරීස් වලට අපි මේ කරන කන්ටෙන්ට් වලට අපි කිසිම මුදලක් අය කරන්නේත් නැහැ. අන්න ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න. එතකොට අපි මේ වෙනකොට වෙන වෙනම ප්ලේලිස්ට් කිහිපයක්ම අපේ YouTube channel එකේ දාලා තියෙනවා. account එක හදන ප්ලේලිස්ට් වෙනම දාලා තියෙනවා. ඊට පස්සේ forex එකේ A to Z forex එක කොහොමද පටන් ගන්නෙ forex කියලා කියන්නේ මොකද්ද කියන එක ගැන මුලින් ඉඳන් වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒකේ ඔක්කොම තියෙනවා leverage pips ගැන currencies ගැන හරියටම බ්‍රෝකර් කෙනෙක් කොහොමද හොයාගන්නේ ඒ වගේ සම්පූර්ණ ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඊට පස්සේ වෙනම ප්ලේලිස්ට් එකක් තියෙනවා chart pattern ගැන. ඒ chart pattern ගැන අපි වෙනම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් කරලා ඒ chart එක pattern එක වැඩ කරන විදිහ ඔයාලට voice එකක් නැතුව අපි ලස්සනට දාලා තියෙනවා. එතකොට ඔයාලට back test කරනකොට ඔයාලට බලා ගන්න ලේසි chart pattern එක වැඩ කරන විදිහ. ඊට පස්සේ ළමයි ඔයාලා හොඳට මතක තියාගන්න කාරණාවක් තමයි මේ මාකට් එකේ හැමෝටම ට්‍රේඩින් කරන්න බෑ. ට්‍රේඩින් කියන එක හැමෝටම හරියන දෙයක් නෙමෙයි. හරිද? හැබැයි ඔයා ට්‍රේඩින් කරනකොට ඔයා බලන්න ඕනේ ඉතින් ඔයාලට හරියනවද නැද්ද කියලා බලා ගන්නත් එපා. මම මේ වීඩියෝ එක අද ඔයාලට කරන්නේ ඔයාලා හැමෝම වෙනුවෙන් Tamanට ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක හරියනවද නැද්ද කියලා කොහොමද බලාගන්නේ කියලා. ඔයා මුලින්ම මාස 2ක් හරි 3ක් හරි හොඳට මේ වීඩියෝස් ටික බලලා මේ forex කියන්නේ මොකද්ද ට්‍රේඩින් කියන්නේ මොකද්ද කොහොමද ට්‍රේඩින් ස්ටාර්ට් කරන්න කියන එක ගැන හොඳට අධ්‍යයනය කරන්න. බැක් ටෙස්ට් කරලා මාකට් එකේ හොඳට අධ්‍යයනය කරන්න. හරිද? ඊට කලින් ඒ වෙද්දිම ඔයා account එකක් හදාගන්න. ඔයාට කැමති බ්‍රෝකර් කෙනෙක් තෝරගෙන ඔයා account එකක් හදාගන්න. Exness එකේ හදනවා නම් අපි Exness එකේ තමයි ගොඩක් වෙලාවට account හදලා තියෙන්නේ. ඒ හින්දා ඒ වීඩියෝස් දාලා තියෙනවා. ඒ විදිහට ඩෙමෝ account එකක් හදාගන්න. රියල් සල්ලි දාන්න නැතුව ඉස්සල්ලාම ඩෙමෝ account එකක් හදලා ඩොලර් 1000ක ඩෙමෝ account එකක් හදාගෙන ඔයා පළවෙනි මාස 3 ප්‍රැක්ටිස් කරලා බලන්න. හරිද? පළවෙනි මාස 3 ප්‍රැක්ටිස් කරනකොට ඔයාට ඔයාගේ මට්ටම ගැන කියන්නේ ඔයාට කොච්චර මේක හිතන්න පුළුවන්ද? ඔයාට කොච්චර මේ සබ්ජෙක්ට් එක දැනෙනවද කියන එක ගැන තේරෙනවා. ඔයා ප්‍රොෆිට් වෙන විදිහට ඔයාගේ මොනවද වැරදි ඒ වැරදි ටික හදාගෙන ඉස්සරහට යනකොට ඔයාට තේරෙනවා ඔයාගේ account එක up වෙනවද down වෙනවද කියලා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ account එකක් මුලින් පටන් ගත්ත කෙනෙක්ගේ පළවෙනි දවස් කිහිපය තුල ප්‍රොෆිට් වෙනවා. ඊට පස්සේ ඊළඟ දවස් කිහිපය තුල සම්පූර්ණ account balance එකම loss වෙනවා. ඒක අපිටත් තියෙන අත්දැකීමක්. අපිටත් එහෙම වෙලා තියෙනවා. හැබැයි demo account එකේ තමයි ඔයාලා කරන්න ඕනේ මේක. එතකොට ඔයා දැන් demo account එක ඉස්සරහට කරගෙන යනකොට ඔයාගේ පළවෙනි ඩොලර් 1000 account එක 0 වෙන අවස්ථාවක් එනවා. හරිද? ඒක අවුලක් නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. දෙවනි demo account එකත් 0 වෙන අවස්ථාවක් එනවා ළමයි. මොකද පළවෙනි එකෙන් experience එකක් අරගෙන හැබැයි ඔයා දෙවනි account එක 0 වෙන්නේ නෑ දවස් දෙකෙන් තුනේ. දෙවනි account එක දවස් 4-5ක් අල්ලලා හිටියේ. තුන්වෙනි account එක ඔයා try කරන්න ඕන උපරිම මාස 3ක් අල්ලගන්න. අන්න ඔයා සාර්ථකයි. හරිද? ඊට පස්සේ හතරවෙනි account එකක් ඔයාගත්තොත් සමහර අය ඉන්නවා ළමයි පළවෙනි account එකම profit කරන අයත් ඉන්නවා. කියන්නේ එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් අනුව එක එක්කෙනා හිතන පතන විදිහත් එක්ක මේක වෙනස් වෙනවනේ. නේද? ඒ හින්දා මම මේ කියන්නේ මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට පවා කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. හරිද? හතරවෙනි account එකෙත් ඔයා උපරිම try කරන්න මාකට් එකේ තැන් ටික අඳුරගෙන කොහොමද මේක කරන්න කියන එක ගැන අදහසක් ගන්න.
එතකොට ඔයා ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ මෙන්ටලිටි එක හදාගෙන ඔයාගේ මයින්ඩ් එක ක්ලියර් කරගෙන වැඩේට බහින්න ඕන. අපෙත් ළමයි සමහර වෙලාවට අපෙත් මයින්ඩ් අවුල් වෙනවා ලොස්ට් එකක් ගියාට පස්සේ අපි එතකොට ට්‍රේඩින් නතර කරනවා. තේරෙනවද? ට්‍රේඩින් කියන එක හැමදාම හැම වෙලෙම මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපි මනසක් නෙමේ තියෙන්නේ. ඒතකොට අපේ එන සිතුවිලිත් එක්ක අපිට හිතෙනවා මේ ලොස්ට් එක තව ටිකක් වැඩිපුර දාලා කොහොම හරි ටක් ගාලා විනාඩි 5න් 10න් කවර් කරගන්නවා කියලා. ඊට පස්සේ මම account එක ලහාමාන විදිහට කරගෙන යනවා කියලා. එහෙම හිතෙනවා. හිතන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ හිතන අවස්ථාවලින් ඔයා ලොස්ට් වුණාට පස්සේ ඒවා ලොස්ට් 10ක් 15ක් ගියාට පස්සේ ඔයාටම එක්ස්පීරියන්ස් එකක් එන්න ඕන මේ හිතන එකෙන් තමයි මම මේ ලොස්ට් වෙන්නේ කියලා. මං කියන එක තේරුණාද? අන්න ඒක තමයි ළමයි මේ එක්ස්පීරියන්ස් එක කියලා කියන්නේ. එහෙම නැතුව සමහර අය ඉන්නවා අවුරුදු 10ක් විතර මේ මාකට් එකේ ඉඳලා තාමත් account එකක් ගත්ත ගාම දවස් දෙක තුනෙන් වොෂ් වෙලා යනවා. ඉතින් සමහර සල්ලි තියන අය එහෙම account කරනවා දිගටම සමහරලාට ඩොලර් 100 500 1000 එයා නොදැනුවත්වම ඩොලර් 10000ක් විතර ඉවරයි. ලෝකේ එහෙම මිනිස්සු ඉන්නවා. ඉතින් එයාලට කවදාවත් මේ forex කියන එක මේ trading කියන subject එක හරියන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් රියල් account එකක් කරනවා නම් එයා රියල් account එක එකපාරක් දෙපාරක් තුන් පාරක් වොෂ් වෙනකොට එයාගේ මනසට එයාගේ මොළයට තේරෙන්න ඕන මේක මට හරියන දෙයක් නෙමෙයි කියලා. තේරුණාද තමයි? ඒකයි දැන් මම ඇත්තටම ඔයාලට මේ කියන්නේ මේක හැමෝටම හරියන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේක හරියන අය ඉන්නවා. ඒ හරියන මෙතඩ් එක තමන්ගේ ඔළුවට වැටුණාට පස්සේ එයාට මාකට් එකේ ස්ට්‍රක්චර් එක හරියට තේරෙනවා. අන්න එයාට එතනින් එහාට ආයෙ කවුරුත් කියන්න අවශ්‍ය නැහැ. හොඳට ප්‍රොෆිට් කරගෙන යනවා. අනිත් කාරණාව තමයි අපි කොච්චර කාලයක් අවුරුදු ගාණක් ගිහිල්ලා මේක ඉගෙන ගත්තත් සමහර අය ඉන්නවා. සමහර බුද්ධිමත් ළමයි ඉන්නවා මාස කිහිපෙන් මේක අල්ලගන්නවා. හරිද? අන්න ඒ වගේ අයගේ අදහසුත් අපිට මේකට වැදගත් වෙනවා. ඒ නිසා එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අපිත් එක්ක ඒ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. එතකොට අපිටත් ඒ ස්ට්‍රැටජිස් ළමයින්ට උගන්වන්න පුළුවන්. ඔයා ට්‍රේඩින් ගැන දරන අදහස මොකක්ද? ඔයාට තියෙන අත්දැකීම් මොනවද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.